ආයිබෝවන් යාළුවනේ අද අපි කතා කරන්නේ ප්‍රජානන විකෘතිතා හෙවත් කොග්නිටිව් එරර්ස් කියන්නේ මොනවද කියලා. ප්‍රජානන විකෘතිතා කියන්නේ අපි තුල තියෙන යථාර්ථයෙන් තොර නිෂේධනාත්මක හෝ සාවද්‍ය සිතුවිලි රටාවන් වලට. මෙම සිතිවිලි බොහෝ වේලාවට ස්වයංක්‍රීයව සහ පුරුද්දක් විදිහට අපේ මනසට එනවා. ඒවා අපේ හැඟීම් සහ හැසිරීම් කෙරෙහි අහිතකර ලෙස බලපානවා. සරලව කිව්වොත් ප්‍රජානන විකෘතිතාවයකින් පෙළෙන පුද්ගලයෙක් ලෝකයේ පවතින බොහෝ දේවල් වැරදි ලෙස අර්ථකථනය කරන්න පුළුවන්. ප්‍රජානන විකෘතිතා පළමුවෙන්ම ලෝකයට හඳුන්වා දුන්නේ ඇරෝන් ටී බෙක් විසින්. ඉදිරියේදී අපි මෙවැනි ප්‍රජානන විකෘතිතාවයන් කීපයක් පිළිබඳව කතා කරමු. සුබ දවසක්. ගිහින් එන්නම්.